මේ කොරියාවේ මිදි කැඩෙන කාලය. මිදි කිව්වහම මෙන්න මේ ෂයින් මස්කට් මිදි එක තමයි ප්‍රචලිත. මේක ගොඩක්ම ප්‍රචලිත හාසොන් කලාපේ තමයි. කියොන්ගිදෝ හාසොන් කලාපේ සරුවට වැවෙන රසම රස මිදි එකක් තමයි මේ කොළ පාට මිදි එක. බලමු අපි කොහොමද මේ මිදිවත්තේ තියෙන මිදි තියෙන විදිහත් ඊළඟට ඒවා පෙට්ටි වලට පැක් කරනවා කිලෝ 2 කිලෝ 3 කිලෝ 4 විදිහට. පොලේ සිට පුංචි මාර්ට් එකේ සිට විශාල පෙක්වාජුම් දක්වාම මේ මිදි එක මේ දවස්වල සුලභව දකින්න පුළුවන්. මේ මිදි එක ඇට නැති බොහොම රසවත් මිදි එකක්. හැමෝටම මේ දවස්වල රස විඳින්න පුළුවන්. කොරියාවේ හැමතැනම වගේ මේ මිදි එක මිලදී ගන්න පුළුවන් මේ දිනවල. ජාන විකෘතියකින් තමයි මේ මිදි එක හදලා තියෙන්නේ. මේ මිදි එක මේ විදිහට පෙට්ටි වලට අවුරලා කිලෝ 2 කිලෝ 3 4 විදිහට මේ මිදි වතු වල කඩලා පිරිසිදු කරනවා කියන්නේ හොදනවා නෙවෙයි. ඒකේ තියෙන රොඩු ආදී අයින් කරලා කිලෝ ගානට හරියන සරලන විදිහට පෙට්ටි වලට දාලා මේ විදිහට තමයි කඩන් ඇවිල්ලා ඔය තියෙන්නේ කොළ පාටට තියෙන පොඩි කොලේ තමයි මේක ආවරණය පිටින්ම ගෙනල්ලා මේ විදිහට වර්ග කරලා මිලදී ගන්නන්ට මොවුන් විකුණනවා. විශේෂයෙන්ම මේ මිදි පළ ගෙඩි හටගන්න කාලේ බෙහෙත් වර්ග ඒ වගේම කෘමිනාශක ආදිය ඉසිමින් සෑහෙන ආවරණයක් කරමින් මොකද කුරුල්ලන්ගෙන් මේ මිදි බේර ගන්න හරිම අමාරුයි. නිසා දැල් ආවරණ වල පිනිල් හවුස් වල තමයි මේවා හැදෙන්නේ. ඒ හදලා පිනිල් හවුස් එකේ ඇතුළ දැල් ආවරණය කරලා ඊට පස්සේ අතු කප්පාදු කරලා බෙහෙත් වර්ග නිතරම කෘමිනාශක ඉසිමින් බේ පොහොර දමමින් තමයි මේ ගෙඩි විශාල ගෙඩි දක්වා වර්ධනය කරන්නේ. ඒ හින්දා විශාල ක්‍රියාදාමයක් මේ දවස්වල මේ වෙනකම්ම තිබෙනවා. ඒ නිසා මේ මිදි බොහොම පරිශ්‍රමයක් තරලා තමයි මේ වෙළඳ පොළට ගෙනෙන්නේ.